1570 වෙනි සම්බුද්ධ ජයන්තිය සමරන මේ මොහොතේ ලෝකවාසී මෙන්ම ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාවට සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා මම පළමු කොටම ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලාංකීය සමාජයේ ඇතුලේ සංස්කෘතික දේශපාලන ආර්ථික පරිවර්තනයක් ඇති කරේ බුදුදහමත් සමග. නිසා අපේ සංස්කෘතිය ගොඩනැගිලා තියෙන්නේ බුදුදහම සමග සම්මිශ්‍රණය වෙලා. ඉතින් විශේෂයෙන්ම ආසියාව තුල ගොඩනැගුණු බුදුදහම ලෝකයට ඔසවා තබන ප්‍රධානතම රටක් බවට ශ්‍රී ලංකාව පත් වෙලා තියෙනවා. මෙවර වෙසක් උත්සවයේ නිමිත්තේ අපි බලාපොරොත්තු වෙනවා ආමිස සහ ප්‍රතිපත්ති පූජා වලින් මේ රටේ ජනතාව බුදුන් වහන්සේගේ තෙමගුල සමරන මොහොතක තමයි අපි මේ රැඳී සිටින්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා වාසී මෙන්ම ලෝකවාසී බෞද්ධ ජනතාවට අවිහිංසාව, කරුණාව, මෛත්‍රිය, ඒ වගේම වැනි මානව ගුණාංග, සාධනීය මානව ගුණාංග ලෝකයට රැගෙන එන්න බුදුදහමෙන් විශාල පිටිවහලක් සිද්ධ වුණා. ඉතින් මෙවර වෙසක් මංගල්‍යය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව විදියට අපත් මේ රටේ අගනුවර විදියට මේ රටේ ජනතාවට සැමරීමට අවශ්‍ය කරන පහසුකම් සහ අවශ්‍ය කරන වටාපිටාවල් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මෙවර සම්බුදු තෙමගුල මේ රටේ ජනතාව වගේම කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජනතාවත් ඉතාමත්ම මෛත්‍රී සහගතව සහ කරුණා පරිතව එය සමරයි කියලා. ගලනා දුලකට